ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම මැල්ලුමක් හැදුවා. මොනම වලින්ද මේ මැල්ලුම හදලා තියෙන්නේ? මේ තියෙන්නේ තෝරකොළ වලින් තමයි මම මැල්ලුම් හැදුවේ. අපේ හස්බන්ඩ් හරිම කැමතියි මැල්ලුම් කන්න. ඉතින් මං නිතරම වගේ එයාට මැල්ලුම් හදලා දෙනවා. අද ඉතින් තිබුණ තෝරකොළ. ඉතින් අපි දෙන්නා විතරනේ ඉන්නේ. ඒ හින්දා තමයි මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තෝරකොළ ටික ලියා ගන්න හිනිවට ඒකට පොල් ටිකක් එකතු කරලා කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා ලූණු ටිකක්. පොඩ්ඩක් වගේ නේද පේන්නේ. ඉතින් මායි හස්බන්ඩ් විතරනේ ඉන්නේ. අපි දෙන්නට මේ ටික හොඳටම ඇති. ඉතින් මේ විදිහට ලූණු ටිකක් එකතු කරලා ඊට පස්සේ මිරිස් කරලක් මම මේකට දාගන්නවා කපාගෙන. ඊට පස්සේ කහ කුඩු පොඩ්ඩකුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාගන්නවා. ලුණු කුඩු දාගෙන මම මේ ටික ඊට පස්සේ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම තාච්චයක් ලිපේ තියාගන්නවා. තාච්චිය රත් වෙනකොට මම අර මැල්ලුම් ටික ඒකට දාගන්නවා. ඊට පස්සේ හොඳට කර වෙන්නේ නැති වෙන්න මම මේ මැල්ලුම කලවම් කරගන්නවා. ඔන්න ඉතින් මම මැල්ලුම හදලා ඉවරයි. මේ තියෙන්නේ